ඉතින් අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ Cloud AI එක යූස් කරද්දී ඒකේ යූසේජ් ලිමිට් එක හරි ඉක්මනට රීච් වෙන එක. ඉතින් එතකොට මොකක් හරි අපි ප්‍රොජෙක්ට් එකක් කරේ මොන හරි වැඩක් කරගෙදී ඒක ඔක්කොම අතරමඟ නවතිනවා. ඉතින් සල්ලි දීලා ප්‍රෝ වර්ෂන් එක ගන්න නැතුව මේ ෆ්‍රී දෙන කෝටා එකෙන් දවසම ගේමක් ගහන්න පුළුවන් විදිහට පට්ටම ට්‍රික්ස් ටිකක් මම අද කියන්න හිතුවා. ඉතින් මේ දේවල් ටික කරොත් ඔයාගේ Cloud credit 180ම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි කවදාම මේ chat එකේ එක දිගට මැසේජ් කරගෙන යන්න එපා. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. ඔයා අලුත් මැසේජ් එකක් ආවදී Cloud හැමතිස්සෙම අර පරණ උඩ තියෙන මැසේජ් ඔක්කොම කියවන්න. ඉතින් එහෙම වුණාම එයාගේ යූසේජ් ලිමිට් එක නිකම්ම ඉවරයි. ඉතින් මේකට මොකද කරන්න ඕනේ? ඉතින් මේකට ඔයාලා කරන්න ඕනේ දේ තමයි මැසේජ් ටික chat කරගෙන ගියාට පස්සේ Cloud එක කියන්නේ මේ කතා කරපු ඔක්කොම ටික සමරයිස් කරන්න කියලා. ඊට පස්සේ සමරි එක කොපි කරගෙන ගිහලා අලුත් chat එකකට දාලා ඒ chat එකේ ආයෙත් වැඩේ පටන් ගන්න. මේ එහෙම කරපුවාම එයාගේ ලිමිට් එක පට්ටම විදිහට ඉතුරු වෙනවා. ඉතින් දෙවෙනි එක තමයි Cloud වලට වැරදි උත්තරයක් දුන්නොත් නෑ ඔයා ඒ කරපු දේ වැරදි මේක මෙහෙමයි කරන්න කියලා ආයෙ අලුත් මැසේජ් එකක් දාන්න එපා. ඒ වෙනුවට ඔයා දුන්න පරණ prompt එකේ edit එක කරලා ඒක ඇතුළෙම ඔයාට ඕනේ වෙනස්කම් ටික කියලා ආයෙ send කරන්න. එතකොටත් ඔයාට credits ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි එක තමයි ප්‍රශ්න එකින් එක ගොඩක් අහන්න එපා. ඔයාට ප්‍රශ්න කීපයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න කීපෙම එකපාර prompt එකකට දාලා එකපාර අහන්න. ඉතින් හතරවෙනි එක තමයි ඔයා ලොකු PDF document එක වැඩ කරනවා නම් හැම chat එකකදීම අලුතෙන් ඒ ෆයිල් එක අප්ලෝඩ් කරන්න එපා. ඒ වෙනුවට ඔයා මේ Cloud project කියන feature එක use කරන්න. ඉතින් ඒකට එකපාරක් මේ ෆයිල් එක අප්ලෝඩ් කරපුවාම ඒක දිගටම තියෙනවා. ආයෙ අප්ලෝඩ් කරලා ලිමිට් එක නාස්ති කරගන්න ඕනේ නැහැ. පස්වෙනි එක තමයි මේ memory එක. ඒවා settings වල ගිහලා memory එහෙමත් නැත්නම් custom instructions හදන්න. මම මේ විදිහ කෙනෙක් මට උත්තර ඕනේ මේ විදිහට කියලා එකපාර දුන්නා Cloud හැමදාම මේක මතක තියාගෙන ඒ විදිහට තමයි එයා උත්තරේ දෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මේ ටික ටයිප් කරන්න ගිහලා ලිමිට් එක නාස්ති කරගන්න ඕනේ නැහැ. හරි. ඉතින් දැන් ඔයා දන්නවා Cloud ලිමිට් එකට අහු වෙන්නේ නැතුව ගේමක් ගන්න විදිහ. ඉතින් අද මේ ටික try කරලා බලලා ඔයාට කොච්චර වෙලා වැඩිපුර වැඩ ටික කරගන්න පුළුවන් වුණාද කියලා කමෙන්ට් කරන්න.